අපි යමුද පොඩි ගමනක්? The next station is Shibuya. මේ තියෙන්නේ ලෝකෙ වැඩිම පදිකයන් ගණනක් ගමන් කරන මංසන්දිය ලෙස ලෝකයේ පුරා ප්‍රසිද්ධ වූ ස්ථානය Shibuya Crossing. මේක තියෙන්නේ Shibuya දුම්රිය ස්ථානයේ හචිකු පිටවීම ඉදිරිපිට. සෙනග මැද්දෙන් අපි දෙන්නා දුවලා ගිහින් ෆොටෝ එකක් ගත්තා මතකයක් විදිහට එකතු කරගන්න. Shibuya Crossing එක රැට කොහොමද පේන්නේ කියලා බලන්න පොඩ්ඩක් රෑ වෙනකන් අපි ගියා මියෂිතා පාක් එකට. මේක පාක් එකක් කිව්වට මේක පිහිටලා තියෙන්නේ ගොඩනැගිල්ලක රූෆ් টොප් එකක. මියෂිතා පාක් කියන්නේ සරල උද්‍යානයක් නන් නෙවෙයි. ඒක නවීන නගර ජීවිතය සහ ස්වභාවික සුවය එකට එක් කරන්න හදපු ආකර්ෂණීය ඉදිකිරීමක්. රෑ වෙලා Shibuya Crossing එක බලන්න අපි Shibuya Sky Building එකට ගියා. Shibuya Sky කියන්නේ Shibuya වල තියෙන ඉහළම ඔබ්සර්වේෂන් ඩෙක් එක. අපි ගිය ටයිම් එකේ Shibuya Sky tickets ඔක්කොම sold out. ඉතින් අපි තීරණය කළා මේ Shibuya Sky view එක බලන්න අනිවාර්යෙන් තවත් දවසක එමු කියලා. Sky view එක තියෙන්නේ 14 වෙනි මහලේ. හැබැයි 12 වෙනි මහලෙත් මේ Shibuya Crossing එක වගේම වටපිටාව ලස්සනට පේනවා. පයින් ඇවිදගෙන යනකොට පොඩි බබල් ටී ෂොප් එකක් දැක්කා. ඉතින් අපි එකක් try කළා. ඒක මාර රසයි. මං ගත්තේ Jasmine milk tea with brown sugar pearl. ඉතින් ඒකේ price උත් හරිම reasonable. ඉතින් අදට අපේ ගමන මෙතනින් අවසන් කරනවා. තවත් රසවත් අත්දැකීමක් එක්ක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Bye.